මිනිසුන්ගේ ආත්මුද්‍ර ගන්න ඩීමන් කෙනෙක්ගේ සහ පුංචි කාලේ ඉඳන් තනියම ජීවත් වෙන ගැහැණු ළමයෙක් අතර ඇතිවන ආදරයක් ගැන කතාවක් තමයි ඔන්න අද අපි බලන්න යන්නේ. ඩ්‍රාමා එක පටන් ගද්දිම අපිට බලා ගන්න පුළුවන් පල්ලියක ෆාදර් කෙනෙක් යාඥා කරන වෙලාවකදී එකපාරටම කළු පාට ඇඳගත්ත ඩීමන් කෙනෙක් එතනට එන විදිහ. පල්ලියේ හිටපු මිනිස්සු බය වෙනවා වගේම පල්ලියේ බිත්තිත් ලේ වලින් වැහිලා යනවා. මේ තමයි අපේ කතාවේ කතානායකයා වන ගෝන්. එයා අවුරුදු දහස් ගණනක ඉඳන්ම මනුස්ස ලෝකේ තමයි ජීවත් වෙන්නේ. මිනිස්සු ඉල්ලන දේවල් එයාලට දීලා ඊට අවුරුදු 10කට පස්සේ එයාලගේ ආත්ම අපායට යවන එක තමයි ගෝන්ට පැවරුණු රාජකාරිය වුණේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් දෝදෝහිව. එයා තමයි අපේ කතාවේ කතානායිකාව. කොරියාවේ ඉන්න දක්ෂ ව්‍යාපාරිකාවක් වුණු දෝදෝහි ඊටම රෝමත් තරුණියක් විදිහට ප්‍රසිද්ධ වෙලයි හිටියේ. හැබැයි තමන්ටන විවාහ යෝජනා ප්‍රතික්ෂේප කරන දෝදෝහි කිසිම දවසක විවාහ වෙන්නේ නෑ කියලයි තීරණය කරලා තිබුණේ. ඒත් එක දවසක් අකමැත්තෙන් උනත් දෝදෝහිට බ්ලයින්ඩ් ඩේට් එකකට යන්න වෙනවා. මේ දවසේදී තමයි මුලින්ම දෝදෝහිට ගෝන්ව හම්බ වෙන්නේ. අකමැත්තෙන් ඩේට් එකට ගියපු දෝදෝහි ගෝන් දැකපු ගමන්ම තමන්ගේ අදහස වෙනස් කර ගන්නවා. රාක්ෂයෙක් වුණත් ගෝන්ට හරිම කඩවසම් තරුණයෙක්ගේ රූපයක් තමයි තිබුණේ. දෝදෝහි ගෝන්ව දැකලා වශී වෙන්නේ එයා ඩේට් එකට ආපු පාර්ට්නර් කියලා හිතාගෙන. ඒත් ඇත්තටම ඩේට් එකට ඇවිල්ලා තිබුණේ වෙන කෙනෙක්. දෝදෝහි ගෝන් එක කතා කළත් එයා නම් දෝදෝහිව එච්චර ගණන් ගන්නේ නෑ. කොහොම හරි අන්තිමට දෝදෝහි මෙතනින් යන්න හදද්දි වෙන්න ගියපු පොඩි අනතුරකින් ගෝන් දෝදෝහිව බේර ගන්නවා. මේ නිසා දෝදෝහිට ගෝන් ගැන තිබුණු ආකර්ෂණය තවත් වැඩි වෙනවා. ඇත්තටම දෝදෝහි පුංචි කාලෙදිමයි එයාගේ දෙමව්පියෝ නැති වෙලා තිබුණේ. ඒ දෝදෝහි ළඟින්ම ඉඳන් එයාව බලාගත්ත වෙන කෙනෙක් හිටියා. ඒ තමයි මැඩම් යූ. කොරියාවේ අංක 1 ව්‍යාපාරයක් වුණු මිරේ ගෲප් එකේ CEO තමයි මේ මැඩම් යූ. එයාට පුතෙක් වගේම දුවෙකුත් හිටියා. පුතා තමයි සුක්මින්. ඔහුත් තමන්ගේ අම්මා වගේම ව්‍යාපාරිකයෙක්. දෝයොන් කියන්නේ සුක්මින්ගේ පුතා. එයා තරමක් අමුතු ගතිගුණ තිබුණු කෙනෙක්. මැඩම් යූගේ එකම දුව වුණේ හේජු. හැබැයි මැඩම් යූ මේ කිසිම කෙනෙක්ට එච්චර කැමති වුණේ නෑ. ඒ හැමෝම තමන්ව රවට්ටලා කොහොම හරි කම්පැනි ගන්න බලාගෙන ඉන්නවා කියලා මැඩම් යූ දැනගෙන හිටියා. පවුලේ සමාජිකයෙක් නොවුණත් දෝදෝහිට තමයි මැඩම් යූ වැඩිපුරම කැමැත්තක් දැක්කුවේ. මැඩම් යූත් ළඟින් හිටියට දෝදෝහිට තමන්ගේ පවුලේ අය නැති අඩුව ගොඩක් දැනුණා. එක දවසක් මුහුදු වෙරළට යන දෝදෝහි මහරෑ වෙනකන්ම අම්මයි තාත්තයි ගැන හිත ඉන්නවා. ඊළඟට වෙන්න යන්නේ තමන් හීනෙන්වත් හිතන්නේ නැති දෙයක් කියලා දෝදෝහි දැනගෙන හිටියේ නෑ. රෑ ටැක්සියකින් ගෙදර එන්න පිටත් වෙන දෝදෝහිට තේරෙනවා ටැක්සි ඩ්‍රයිවර් වැරදි පාරකින් තමන්ව එක්කගෙන යනවා කියලා. ඇත්තටම මේ ඩ්‍රයිවර්ට ඕන වෙන්නේ දෝදෝහිව මරලා දාන්න. දෝදෝහි පැනලා යන්න හදද්දිම මේ ඩ්‍රයිවර් ඉක්මනටම දෝදෝහිව අල්ල ගන්නවා. හැබැයි කොහොම හරි ටැක්සියෙන් එළියට පැනගන්න දෝදෝහි මහරෑ තනියම කවුරුවත් නැති පාර දිගේ දුවන්න පටන් ගන්නවා. තමන්ව බේරගන්න කියලා හයියෙන් කෑ ගහන ගමන් තමයි දෝදෝහි මේ විදිහට දුවන්නේ. මේ වෙලාවේදී එක පාරටම ගෝන් පාරේ කොනකින් මතුවෙනවා. තමන් එක ගිවිසුමකට එනවා නම් දෝදෝහිගේ ජීවිතය බේරන්න පුළුවන් කියලා ගෝන් මේ වෙලාවේදී කියනවා. හොඳටම මරණ බය හිටපු දෝදෝහි ගිවිසුම මොකද්ද කියලා අහන්නවත් නැතුව ගෝන්ගේ අදහසට එකඟ වෙනවා. ඉතින් ගෝන් ඩීමන් බලය පාවිච්චි කරලා අර ඩ්‍රයිවර්ව මරලා දානවා. හැබැයි ගෝන්ගේ පහර දීමෙන් ඩ්‍රයිවර් ඇත්තටම මැරෙන්නේ නෑ. නැවතත් ටැක්සියට නගින ඩ්‍රයිවර් දෝදෝහිව මරන්න එද්දී ගෝනුයි දෝදෝහි දෙන්නම ළඟ තිබුණු ගඟට පයින්නවා. ජීවිතේ බේරගන්න හිතාගෙන තමයි මේ දෙන්නා මෙහෙම කරන්නේ.
හැබැයි ඒ වෙලාවේදී හරිම පුදුම දෙයක් සිද්ධ වෙනවා. ගෝන්ගේ අතේ තියෙන ඩීමන් කුරුස සලකුණ එක පාරටම දෝදෝහිගේ අතට මාරු වෙනවා. සිහියාවට පස්සේ මේ වෙලා තියෙන දේ දකින ගෝන්ට හොඳටම කලබලයක් ඇති වෙනවා. එයාට තේරෙනවා තමන්ට තවදුරටත් ඩීමන් බලය පාවිච්චි කරන්න බෑ කියන එක. කුරුස සලකුණ තියෙන්නේ දෝදෝහිගේ අතේ නිසා එයාගේ අත අල්ලගත්තොත් විතරයි ගෝන්ට තමන්ගේ බලය පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. මේක දැනගත්ත ගෝන් දෝදෝහි ළඟින්ම ඉන්න උත්සාහ කරත් දෝදෝහිට නම් ඒක හරිම කරදරයක් වෙනවා. අතේ තියෙන්නේ ටැටූ එකක් කියලා හිතපු දෝදෝහි ටැටූ එක මකලා දානවා කියලා ගෝන්ට තර්ජනය කරන්නත් පටන් ගන්නවා. කලින් වගේ ඩීමන් බලය පාවිච්චි කරන්න බැරි නිසා ගෝන්ට කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කලින් වගේ මිනිස්සුන්ගේ ආත්ම ලබා ගන්න ගෝන්ට පුළුවන් වෙන්නේ නැහැ. ගෝන් තේරුම් ගන්නවා දෝදෝහි නැතුව තමන්ට කිසිම දෙයක් කරගන්න බෑ කියන එක. මේ නිසා ආය පාරක් බොරුවක් කියලා දෝදෝහිව හම්බ වෙන්න යන්න ගෝන් තීරණය කරනවා. ඒත් දෝදෝහිට නම් ඕන වෙන්නේ ගෝන්ට සල්ලි දීලා එයාව පිටත් කරලා යවන්න. යාළුව වගේක් හම්බ වෙන්න යන්න තියෙනවා කියලා දෝදෝහිට බොරුවක් කියන ගෝන් දෝදෝහිව එක්කගෙන ගිහින් මිනිසුන්ගේ ආත්ම එකතු කරනවා. කුරුස සලකුණ තියෙන්නේ දෝදෝහිගේ අතේ නිසා ගෝන්ට මේ වැඩේ තනියම කරන්න බෑ. ඊට පස්සේ කලින් දවසේ වැටුණු ගඟ ගාවට දෝදෝහිව එක්කගෙන යන ගෝන් දෝදෝහිට කියන්න දෙයක් තියෙනවා කියලා කියනවා. ගෝන් තමන්ට කැමැත්තෙන් ඉන්නවා කියලා තමයි දෝදෝහි නම් මේ වෙලාවේ හිතාගෙන ඉන්නේ. එකපාරටම දෝදෝහිත් එක්කම ගෝන් ගඟට පයින්නවා. ආයමත් කුරුස සලකුණ තමන්ගේ අතට එයි කියලා තමයි ගෝන් මේ වෙලාවේදී හිතන්නේ. හැබැයි ඒ වැඩේ හරියන්නේ නම් නෑ. අමාරුවෙන් බේරිලා ගොඩට ආපු දෝදෝහි ගෝන්ට හොඳටම බනිනවා. ගෝන්ට තමන් කිසිම වැරැද්දක් කරලා නැති නිසා මේ විදිහට තමන්ට සලකන්න එපා කියලා දෝදෝහි ගෝන්ට කියනවා. අන්තිමට ගෝන්ට සල්ලි දෙන දෝදෝහි ආය කවමදාකවත් තමන්ව හම්බෙන්න එන්න එපා කියලා කියනවා. තාමත් කුරුස සලකුණ තියෙන්නේ දෝදෝහි ළඟ නිසා ගෝන් මේ වෙලාවේ ඉන්නේත් ලොකු තරහකින්. තනියම පයින් දෝදෝහි නගරයට ඇවිදගෙන යද්දි තමයි එයා හිතුවේවත් නැති දෙයක් ආය පාරක් සිද්ධ වෙන්නේ. එක පාරම බයික් එක කාපු මනුස්සයෙක් දෝදෝහිට ඇසිඩ් වීසි කරනවා. හැබැයි දෝදෝහි පිටිපස්සෙන්ම ආපු ගෝන් දෝදෝහිව මේ ඇසිඩ් ප්‍රහාරයෙන් බේර ගන්නවා. දෝදෝහි නම් හිතන්නේ ගෝන්ගේ හිතේ තමන් ගැන කැමැත්තක් තියෙන නිසා එයා මෙහෙම හැසිරෙනවා කියලා. ඒත් ඇත්තටම ගෝන්ට ඕනේ තමන්ගේ කුරුස සලකුණ පරිස්සම් කරගන්න විතරයි. ඇසිඩ් වලින් ගෝන්ට තුවාල වුණත් දෝදෝහිගේ අත අල්ලපු ගමන්ම ඒ ඔක්කොම තුවාල හොඳ වෙලා යනවා. මේ වෙලාවේදී දෝදෝහි තේරුම් ගන්නවා ගෝන් කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නම් නෙවෙයි කියන එක. කොහොම හරි මේ ගැන පැමිණිලි කරන්න දෙන්නම පොලිසියට ගිය වෙලාවේදී ගෝන්ට වයසක සිඟන්නියක්ව මුණ ගැහෙනවා. ගෝන් දිහා අමුතු විදිහට බලාගෙන ඉන්න මේ ගෑනු කෙනා ගෝන්ට තේ ටිකක් දෙන්න හදනවා. හැබැයි ගෝන් එයාව එච්චර ගණන් ගන්නෙ නම් නෑ. මේ වයසක ගෑනු කෙනා කවුද කියන එක නම් මේ වෙලාවේදී අපට එච්චර පැහැදිලි වෙන්නේ නෑ. ආපහු දෝදෝහිත් එක්ක එද්දි ගෝන් තමන් ඩීමන් කෙනෙක් කියලා දෝදෝහිට පැහැදිලි කරනවා. දෝදෝහිගේ අතේ තියෙන කුරුස සලකුණ නැතුව තමන්ගේ බලය පාවිච්චි කරන්න බෑ කියලත් ගෝන් මේ වෙලාවේදී කියනවා. මේකෙන් ප්‍රයෝජන ගන්න හිතපු දෝදෝහි ගෝන්ට කියනවා තමන්ගේ බොඩිගාඩ් වෙන්න කියලා. ගෝන් නම් මේකට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. ඒත් පහුවදා සිද්ධ වෙන දෙයින් ගෝන් එයාගේ අදහස වෙනස් කර ගන්නවා. ළඟදී කිසිම මිනිසෙක් එක්ක කිවිසුමකට එන්න බැරි වුණ නිසා ගෝන්ගේ අත පිච්චෙන්න පටන් ගන්නවා. මේ විදිහට දිගටම හිටියොත් මුළු ඇඟම පිච්චිලා ගෝන්ව මැරිලා යන්න උනත් පුළුවන්. මේ නිසා ඉක්මනටම දෝදෝහිට කෝල් කරන ගෝන් එයාව හම්බ වෙන්න ඕන කියලා කියනවා. දෝදෝහිව හම්බ වුණු ගමන්ම ගෝන් එකඟ වෙනවා එයාගේ බොඩිගාඩ් වෙන්න.
මේක දැකපු දෝදෝහි පුදුම වෙලා යනවා. එකපාරටම දෝදෝහේගේ අත අල්ලගත්ත ගෝන් එයත් එක්ක නගරේ තියෙන උසම කුළුණ උඩට යනවා. කවුරු හරි මිනිස්සෙක් Tamanගෙන් උදව් ඉල්ලනවද කියන එක දැනගන්න තමයි ගෝන් මේ වැඩේ කරන්නේ. Tamanගෙන් උදව් ඕන කරන කෙනෙක් ඉන්නවා කියලා දැනගත්ත ගෝන් පුංචි ළමයෙක් ගාව අඬමින් ඉන්න අම්මා කෙනෙක් හොයාගෙන යනවා. තව අවුරුදු 10කින් ආත්මෙ Tamanට දෙන්න කැමති නම් පුංචි දරුවව බේරලා දෙන්න පුළුවන් කියලා ගෝන් මේ අම්මට කියනවා. දරුවගේ ජීවිතේ බේරගන්න වෙන කිසිම ක්‍රමයක් තිබුණේ නැති නිසා ගෝන්ගේ මේ ගනුදෙනුවට ඒ අම්මා කැමති වෙනවා. Tamanගේ වැඩේ හරි ගිය එක ගැන ගෝන් නම් ලොකු සතුටකින් තමයි ඉන්නේ. මේක සමරන්න රෙස්ටරන්ට් එකකට ගිහිල්ලා කේක් කන්න ඕන කියලත් ගෝන් දෝදෝහිට කියනවා. හැබැයි දෝදෝහි නම් මේ විදිහට අසරණ මිනිස්සුන්ගේ ආත්ම එකතු කරන වැඩේට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නෑ. අසරණ මිනිස්සුන්ට එහෙම සලකන එක වැරදි කියලා දෝදෝහි ගෝන්ට කියනවා. ඒත් ගෝන් මිනිස්සෙක් නෙවෙයි නිසා එයාට දෝදෝහි කියන දේවල් තේරෙන්නේ නම් නෑ. දෝදෝහි මුළු දවසම ඉන්නේ ගෝන් මේ කරන දේවල් ගැන හිත. දරුවව බේරගන්න ඕන නිසා Tamanගේ ජීවිතය ඩීමන්ට දීපු අම්මා ගැන දෝදෝහිට ලොකු දුකක් ඇති වෙලයි තිබුණේ. කොහොම හරි දෝදෝහි කම්පැනි ඉඳන් ගෙදර එද්දි හොඳටම වහින්න පටන් අරගෙන තිබුණා. දෝදෝහි කාර් එකෙන් බහිනකොටම ගෝන් කුඩයක් අරගෙන දෝදෝහි ළඟට එනවා. මේක දැකපු දෝදෝහිට අමුතු හැඟීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඩීමන් කෙනෙක් වුණත් මේ වෙනකොටත් දෝදෝහිගේ හිතේ ගෝන් ගැන කැමැත්තක් ඇති වෙන්න පටන් අරගෙනයි තිබුණේ. කොහොම හරි එදා රෑ දෝදෝහි ගෝන් එක මැඩම් යූව බලන්න යනවා. එක දිගටම කෝල් ගත්තත් මැඩම් යූ කෝල් ආන්සර් කළේ නැති හින්දයි දෝදෝහි එයාව බලන්න යන්න හිතුවේ. මැඩම් යූගේ ගෙවත්තට යන දෝදෝහි දකින්නේ එයාට විශ්වාස කරන්න බැරි තරම් දරුණු දෙයක්. ඇත්තටම ඊට පොඩි වෙලාවකට කලින් මැඩම් යූ දෝදෝහිව මේ ලෝකේ තනි කරලා සදහටම යන්න ගිහින් තිබුණා. ආයමත් මැඩම් යූට පණ දෙන්න කියලා දෝදෝහි ගෝන්ගෙන් ඉල්ලුවත් ගෝන්ට කරන්න පුළුවන් කිසිම දෙයක් තිබුණේ නෑ. මැරුණු මිනිස්සෙක්ට පණ දෙන්න කිසිම ඩීමන් කෙනෙක්ට බෑ. ඊළඟ දවසේම මැඩම් යූගේ අවමංගල්‍යය පවත්වන්න එයාගේ පවුල කට්ටිය තීරණය කරනවා. ඒ තවමත් මැඩම් යූගේ මරණයට හේතුව මොකක්ද කියන එක ලොකු අභිරහසක් වෙලා තිබුණා. මේ වෙලාවේදී දෝදෝහිට මතක් වෙනවා එයාට මැඩම් යූව මුලින්ම මුණු ගැහුණු විදිහ. දෝදෝහිගේ අම්මයි තාත්තයි මැරුණ වෙලාවේදී තමයි දෝදෝහිට මුලින්ම මැඩම් යූව හම්බ වෙන්නේ. එදා ඉඳන් දෝදෝහිව Tamanගෙම දරුවෙක් විදිහට මැඩම් යූ රැකබලාගෙන තිබුණා. ඉතින් මැඩම් යූගේ මරණය හින්දා දෝදෝහිට ලොකු සිත් වේදනාවක් ඇති වෙලයි තිබුණේ. හැබැයි එයාගේ දුවටයි පුතාටයි නම් මේ ගැන කිසිම දුකක් තිබුණේ නෑ. එයාලට දැනගන්න ඕන වෙලා තිබුණේ අදින් පස්සේ කම්පැනි එකේ අයිතිය හම්බ වෙන්නේ කාටද කියන එක ගැන විතරයි. හැමෝම සිනාමුසු මුහුණකින් හරිම සතුටින් තමයි ඉන්නේ. මේක දැකපු දෝදෝහි හැමදේම ගැන කලකිරීමකින් මැඩම් යූගේ ගෙවත්තට එනවා. මේ වෙලාවේදී එතනට ආපු සුක්මින්ගේ පුතා දෝහයන් දෝදෝහිට කියනවා අද සතුටු දවසක් නේ ඇයි අද දුක් වෙන්නේ කියලා. ගෝන් මෙතනට ආපු නිසා මේ දෙන්නගේ මේ කතා බහ නැවතිලා යනවා. දෝදෝහිට වයින් බෝතලයක් දෙන ගෝන් උත්සාහ කරන්නේ දෝදෝහිගේ දුක පොඩ්ඩක් හරි අඩු කරන්න. මේ වෙලාවේදී ගෝන් කියනවා මිනිස්සු මොළගෙවල් වලට කළු පාට අඳින්නේ මරුණු කෙනාගේ ආත්මයට එයාලව හොයාගන්න බැරි වෙන්න කියලා. ඒක අහපු දෝදෝහි දුක් වෙනවා. මැඩම් යූගේ ආත්මයට Tamanව හොයාගන්න බැරුව යාවි කියලා. මේ නිසා ඩීමන් බලය පාවිච්චි කරපු ගෝන් දෝදෝහිගේ ගවුම සුදු පාට කරවනවා. ඒ වෙලාවේදී ගෙවත්ත හිටපු සුදු පාට සමනලයෙක් දෝදෝහි ළඟටම එනවා. මේක දැකපු දෝදෝහි ගොඩක් සතුටු වෙනවා.
ඇත්තටම කොරියාවේ මියගිය අයගේ ආත්මයන් සමනොලුන් විදිහට ජීවත් වෙන අයව හොයාගෙන එනවා කියලයි එයාලා විශ්වාස කළේ. අවමංගල උත්සවයෙන් පස්සේ මැඩම් යූගේ පවුලේ අය එකතු වෙලා මැඩම් යූගේ මරණය ගැන කතා කරනවා. මේ වෙලාවේදී එතනට ආපු පොලිස් පරීක්ෂකවරයා කියන්නේ මැඩම් යූගේ මරණයට හේතු වුණේ ඖෂධ අතිමාත්‍රාවෙන් ලබා ගැනීම කියලයි. ඒත් මියගිය දවසේදී මැඩම් යූ ලබාගෙන තිබ්බ බෙහෙත එයා සාමාන්‍යයෙන් ගන්න බෙහෙතක් නම් නෙවෙයි. මේ නිසා මැඩම් යූගේ මරණය අනිවාර්යෙන්ම සැලසුම් සහගත විදිහට කරපු මිනීමැරුමක් කියලා දෝදෝහෙට තේරුම් යනවා. ඒ ගැන පවුලේ අයට තේරුණත් එයාලා පොලිස් පරීක්ෂකට කියනවා මේ සිද්ධිය සාමාන්‍ය මරණයක් විදිහට වහලා දාන්න කියලා. මේ වෙලාවේදී දෝදෝහෙ තේරුම් ගන්නවා මැඩම් යූගේ මරණයට එයාලගේම දුවල පුතාලා හවුල් වෙලා තියෙනවා කියලා. මේ නිසා දෝදෝහෙ සුක්මින්ට සහ හේජුට හොඳටම දොස් කියනවා. ඒත් දෝදෝහෙව එතරම් ගණනකට නොගත්ත සුක්මින් දෝදෝහෙව මෙතනින් අයින් කරලා දාන්න කියලා ආරක්ෂකයන්ට කියනවා. ඒ වෙනකොටත් මැඩම් යූගේ අවසාන කැමැත්ත ඉදිරිපත් කරන්න ඇයගේ නීතිඥයා සූදානම් වෙලා හිටියේ. පවුලේ හැමෝම ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ ඊළඟට කම්පැනි එක අයිති වෙන්නේ කාටද කියලා දැනගන්න. දෝදෝහි එතනින් පිට වෙලා යන්න සූදානම් වුණත් නීතිඥවරයා නිවේදනය කරනවා කම්පැනි එකේ මීළඟ අයිතිකරුවා දෝදෝහි කියලා. හැබැයි දෝදෝහෙට කම්පැනි එක අයිති වෙන්නේ වසරක් ඇතුළත ඇය විවාහ වුණොත් විතරයි. මේක අහපු සුක්මින් සහ හේජු හොඳටම කලබල වෙනවා. මැඩම් යූ ඒ දෙන්නට ලියුම් දෙකක් විතරක් ලබා දීලා තිබුණා. දෝදෝහෙට මේ වෙන දේ හිතාගන්න බැරි වුණත් මැඩම් යූගේ අවසාන කැමැත්ත පිළිගන්න දෝදෝහෙ තීරණය කරනවා. මැඩම් යූගේ මිනීමරුවා කවුද කියලා හොයාගන්නයි ඇත්තටම දෝදෝහෙට ඕන වෙන්නේ. මැඩම් යූගේ පවුලේ අය මේකට විරුද්ධ වුණත් දෝදෝහි එයාලට කියනවා කම්පැනි එක ඕනේ නම් තමන්ව මරලා දාන්න කියලා. එහෙම කියලා එක පාරටම ගෝන් ළඟට එන දෝදෝහි එයා එක්ක විවාහ වෙන්න කියලා ගෝන්ට කියනවා. හැමෝම බලාගෙන ඉද්දී අතේ තිබ්බ මුද්ද ගලවපු දෝදෝහි ගෝන්ට මුද්ද දෙනවා. ඒත් ගෝන් නම් මේකට කැමති වෙන්නේ නෑ. මේ විදිහට හැමෝම ඉස්සරහා ලැජ්ජ වෙන්නයි දෝදෝහිට සිද්ධ වෙන්නේ. අවමංගල්‍යයට ඇවිල්ලා හිටපු ෆොටෝග්‍රාෆර්ස්ලා මේ දෙන්නගේ ෆොටෝස් පවා ගන්නවා. තමන්ට ඇතිවුණු ලැජ්ජාව නැති කරගන්න දෝදෝහි ඉක්මනට මෙතනින් පිටත් වෙලා එනවා. ඒත් රෑ ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් දකින දෝදෝහි හොඳටම කලබල වෙනවා. මේ නිසා මහ රෑම ගෝන්ව හම්බ වෙන්න තීරණය කරන දෝදෝහි ඔහු කරපු දේ බරපතලකම ගැන ගෝන්ට කියනවා. ගෝන් නම් මේ කිසිම දෙයක් එතරම් ගණනකට ගන්නෙ නෑ. තමන් දෝදෝහිගේ බොඩිගාඩ් විතරයි කියලා කියන ගෝන් බඳින්න ඕන නම් වෙන කෙනෙක්ව හොයාගන්න කියලා දෝදෝහිට කියනවා. මේක අහපු දෝදෝහිටත් හොඳටම තරහ යනවා. මේ ලෝකේ ඉතිරි වෙන අන්තිම කෙනා ගෝන් වුණත් එයාව බඳින්නේ නෑ කියලා ගෝන්ට බනින දෝදෝහි එතනින් පිට වෙලා එනවා. පස්සේ ගෙදර ආපු දෝදෝහිට මතක් වෙනවා මැඩම් යූගෙන් එයාට ලැබිලා තිබුණු ලියුම. ඒ ලියුමේ තිබුණේ දෝදෝහිට ඉක්මනින්ම ගැලපෙන කෙනෙක්ව හොයාගන්න කියලා. තනියම කම්පැනි එක බාරගන්න එක ගොඩක් අනතුරුදායක දෙයක් වෙන්න පුළුවන් නිසා සපෝට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් හම්බුනේ නැත්නම් කම්පැනි එක අතෑරලා දාන්න කියලා මැඩම් යූ දෝදෝහිට කියනවා. ඊළඟ දවසේ උදේම මැඩම් යූගේ සොහොන බලන්න යන දෝදෝහි පොරොන්දු වෙනවා කොහොම හරි මැඩම් යූගේ මරණයට වග කියන්න ඕන අයව හොයාගන්නවා කියලා. එදා රෑ කම්පැනියේ වැඩ කරන කීප දෙනෙක් එක්ක තිබ්බ පාටි එකකට යන්න දෝදෝහිට සිද්ධ වෙනවා. ඉතින් දෝදෝහිගේ බොඩිගාඩ් වුණු ගෝනොත් දෝදෝහි එක්කම මේ පාටි එකට එනවා. පාටි එකට ගිහින් එන අතරමඟදී ගෝන්ට සිද්ධ වෙන්නේ එයා හිතුවේවත් නැති විදිහේ දෙයක්. මීට කලින් එක්තරා පාතාල කල්ලියක නායකයෙක්ගේ ආත්මයක් ගෝන් අරගෙන තිබ්බා.
ඉතින් මේකට ගුවන්ගෙන් පලිගන්න හිතපු ඒ පාතාල කල්ලියේ සාමාජිකය ගුවන් පිටිපස්සෙන් නැවිත් ගුවන්ට හොඳටම පාර දෙනවා. දොදොහි ළඟ හිටපු නැති නිසා ගුවන්ට ඩීමන් බලය පාවිච්චි කරන්න කිසිම ක්‍රමයක් තිබුණේ නෑ. ගුවන්ට දිගටම කෝල් අරගත්තත් එයා කෝල්ලාන්ස කළේ නැති නිසා ගුවන්ව හොයාගෙන එන්න දොදොහි තීරණය කරනවා. මේ වෙනකොටත් ගුවන් හොඳටම ලේ පෙරාගෙනයි ඉන්නේ. මේක දකින දොදොහි පාතාල කල්ලියේ අයට ඇසිඩ් ගහලා ඉක්මනටම ගුවන් ළඟට එනවා. දොදොහිගේ අත අල්ලගත්ත ගමන්ම ගුවන්ට වෙලා තිබ්බ හැම තුවාලයක්ම සනීප වෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී ගුවන් දොදොහිගෙන් අහනවා ටැංගෝ නටන්න දන්නවද කියලා. ටැංගෝ කියලා කියන්නේ කොරියාවේ සම්ප්‍රදායික නැටුම් වර්ගයක්. ඉතින් දොදොහිගේ අත අල්ලගන්න ගුවන් ටැංගෝ නටන්න පටන් ගන්නවා. ඩීමන් බලය පාවිච්චි කරලා පාතාල කල්ලියේ සාමාජිකයන්ව විනාශ කරලා දාන්න ගුවන්ට එච්චර ලොකු වෙලාවක් යන්නේ නම් නෑ. නැටුම ඉවරුණාට පස්සේ දොදොහි දිහා වශී වෙලා වගේ බලාගෙන ඉන්න ගුවන්ට තේරෙනවා තමන් ටිකෙන් ටික දොදොහිට කැමති වෙගෙන ඉන්න කියලා. ඒ නිසා එක පාරටම එතනින් ගුවන් පිට වෙලා යනවා. දොදොහිට නම් මේ උනේ මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි වෙනවා. තනියම ලිෆ්ට් එකට ගියපු ගුවන්ගේ හදවත වේගයෙන් ගැහෙන්න පටන් ගන්නවා. එදා මුළු රෑම දොදොහි කල්පනා කරන්නේ ගුවන්ගේ අමුතු හැසිරීමට හේතුව මොකද්ද කියන එක. ගුවන්ට එක දිගට කෝල් ගත්තත් එයා කිසිම කෝල් එකක් ආන්සර් කරන්නේ නැහැ. මේ නිසා ගුවන්ව හොයාගෙන යන්න දොදොහි තීරණය කරනවා. ගුවන්ට ඔහුගෙම කියලා සංස්කෘතික නැටුම් ඉදිරිපත් කරන කලායතනයක් තිබුණා. ඉතින් දොදොහි මේ කලායතනයට තමයි යන්නේ. මේ වෙලාවේදී දොදොහිට කලායතනයේ ඉන්න දක්ෂ කඩුනර්තන ශිල්පිනියෙකු වුණ ජින්ව මුණ ගැහෙනවා. ජින් නම් දොදොහිට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. මේකට හේතුව තමයි දොදොහි හැම තිස්සෙම ගුවන් එක්ක ඉන්න එක. ගුවන් ඩීමන් කෙනෙකු බව දැනගෙන හිටපු ජින් අවුරුදු ගාණක් තිස්සේ ඉඳන්ම ගුවන්ට හිතින් ආදරය කළා. එතනින් පිට වෙලා යන්න කියලා ජින් දොදොහිට කිව්වත් එයාව එච්චර ගණනකට ගන්නේ නැති දොදොහි ගුවන්ව හොයාගෙන එයාගේ කාමරයට යනවා. මේ වෙලාවේදී ඩීමන්ලා ගැන තොරතුරු තියෙන පොත් ගොඩක් දොදොහි දකිනවා. හැබැයි ඉක්මනටම එතනට ආපු ගුවන් නිසා දොදොහිට කිසිම පොතක් බලන්න නම් වෙන්නේ නැහැ. කොහොම හරි මේ වෙලාවේදී දොදොහි දකිනවා ගුවන්ගේ පෙල්ලේ තියෙන මාලෙත් කුරුස සලකුණක් තියෙන විදිහ. මේ දෙන්න මේ විදිහට ඉන්න එක ගැන ජින්ට ලොකු ඊර්ෂ්‍යාවක් ඇති වෙලයි තිබුණේ. ඒ නිසා එතනට එන ජින් දොදොහිට කියනවා එයයි ගුවනුයි අතර විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා ගුවන්ගෙන් ඈත් වෙලා ඉන්න කියලා. ජින් ගියාට පස්සේ දොදොහි ගුවන්ගෙන් අහනවා ජින් කියන්නේ කවුද කියලා. ඒ වෙලාවේදී දොදොහිව ඒ තරම් ගානකට ගන්න නැති ගුවන් කියනවා එයාගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න එපා කියලා. ඒ වගේම ගුවන් අහනවා ඇයි එයාව හොයාගෙන මේ මහරය ආවේ කියලා. එක පාරටම ගුවන් අමුතු විදිහට දොදොහිව මගැරලා ආපු හින්දානේ දොදොහි ගුවන්ව හොයාගෙන ආවේ. ඒත් තමන්ට මේ විදිහට කරදර කරන්න එපා කියලා දොදොහිට බනින ගුවන් එයාට මෙතනින් යන්න කියලාත් කියනවා. මේක අහපු දොදොහි තරහින් එතනින් පිට වෙලා යනවා. ඊළඟ දවසේ උදේම දොදොහි තීරණය කරනවා බ්ලයින්ඩ් ඩේට් එකකට යන්න. මැඩම් යූගේ කම්පැනි එකේ අයිතිය ගන්න නම් අනිවාර්යෙන්ම අවුරුද්දක් ඇතුළත දොදොහි බඳින්න ඕනේනේ. මේ නිසා තමයි එයා බ්ලයින්ඩ් ඩේට් එකකට යන්න තීරණය කරන්නේ. ඉතින් පුරුදු විදිහටම බොඩිගාඩ්නුත් ගුවනුත් මේ ගමනට එකතු වෙනවා. ඇත්තටම දොදොහිගේ බ්ලයින්ඩ් ඩේට් පාර්ට්නර් එයාට පොඩ්ඩක්වත් ගැලපෙන කෙනෙක් නෙවෙයි.
ඔහු හැසිරෙන විදිහ දැකලා තරහ ගිය ගුවන් ඩීමන් බලය පාවිච්චි කරලා ඔහුට හොඳ පාඩමක් උගන්වනවා. හැබැයි දෝදෝහි නම් ගුවන්ගේ මේ වැඩේ ගැන සතුටු වුණේ නෑ. අකමැත්තෙන් වුණත් දෝදෝහි ඒ කෙනත් එක්ක විවාහ ගිවිස ගන්නවා. මේකට තදින්ම විරුද්ධ වෙන ගුවන් කියනවා ඒ වගේ මිනිස්සෙක්ව බඳින්න එපා කියලා. මේ වෙලාවේදී දෝදෝහි ගුවන් කියන දේවල් එච්චර ගණන් ගන්නෙ නෑ. මේ සිද්ධියෙන් පස්සේ ගුවන් දෝදෝහිව එක්කගෙන යනවා කලින් ඔවුන්ට පහර දුන්න පාතාල කල්ලිය හම්බ වෙන්න. මේ වෙලාවේදී ගුවන් දෝදෝහිව මරන්න එන මිනීමරුවගේ රූපයක් පෙන්නලා පාතාල කල්ලියේ නායකයාට කියනවා ඒ මිනීමරුවව හොයලා දෙන්න කියලා. ඒත් ඒ නායකයා නම් පොඩ්ඩක්වත් මේකට කැමති වෙන්නේ නෑ. මේ නිසා ඩීමන් බලය පාවිච්චි කරලා ගුවන්ගේ මනුස්සයට හොඳ පාඩමක් උගන්වනවා. මේක දැකපු දෝදෝහි ගුවන්ට එයාගේ අත දෙන එක නවත්තලා දානවා. මේ විදිහට ඩීමන් බලය පාවිච්චි කරලා මිනිස්සුන්ට කරදර කරන එකට දෝදෝහි පොඩ්ඩක්වත් කැමති නෑ. කොහොම හරි මේ වෙලාවේදී ගුවනුයි දෝදෝහි අතර රණ්ඩුවක් ඇති වෙනවා. දෝදෝහිව හම්බ වුණ දවසේ ඉඳන් කිසිම වැඩක් හරියට කරගන්න ලැබුණේ නෑ කියලා ගුවන් දෝදෝහිට හොඳටම බයිනවා. මේකෙන් හිත රිද්දගත්ත දෝදෝහි කියනවා අද ඉඳන් ගුවන්ට නිදහසේ ඉන්න කියලා. ආයේ එයාගේ බොඩිගාඩ් වෙන්න ඕනේ නෑ කියලත් දෝදෝහි ගුවන්ට කියනවා. ගුවන්ගේ වචන වලින් ගොඩක් දුක් වුණ දෝදෝහි තනියම ගෙදර එනවා. හැබැයි එදා රෑ සිද්ධ වෙන්නේ කවුරුත් හිතපු නැති විදිහේ ගොඩක් භයානක දෙයක්. දෝදෝහි තනියම ගෙදර ඉද්දී අමුතු විදිය මියුසික් එකක් එයාට ඇහෙන්න පටන් ගන්නවා. සාලෙට යන දෝදෝහි දකිනවා කවුරු හරි කෙනෙක් සාලේ මියුසික් ප්ලේ කරලා තියෙන විදිහ. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු මනුස්සයෙක් එක පාරටම දෝදෝහිව අල්ල ගන්නවා. ටික වෙලාවකින් දෝදෝහිට සිහිය එද්දී එයාව රෙද්දකින් බැඳලා මහල් නිවාසේ උඩම තට්ටුවේ එල්ලලයි තිබුණේ. කලින් වතාවේදී දෝදෝහිව මරන්න ආපු මිනීමරුවම තමයි මේ විදිහට දෝදෝහිව හොයාගෙන ගෙදරටම ඇවිල්ලා තිබුණේ. විසිල් ගහන ගමන් සින්දුවකුත් කියන මේ මිනීමරුවා දෝදෝහි එල්ලලා තිබ්බ එක රෙද්දක් කපලා දානවා. දෝදෝහි එයාව බේරගන්න කියලා හයියෙන් කෑ ගැහුවත් මේ වෙලාවේදී දෝදෝහිව බේරගන්න කිසිම කෙනෙක් හිටියේ නෑ. ඉතින් ඇත්තටම දෝදෝහිට මැරෙන්න වෙයිද? එහෙම නැත්නම් ගුවන් ඇවිල්ලා දෝදෝහිව බේරගනීද? ඒ ගැන අපි ඊළඟ කොටසින් බලමු.